ධර්මයේ තියෙන පින්නතුන් ලස්සන වතක් බත්තග්ග වතක හා සාරාණීය වත කියලා. බත්තග්ග වත කියලා කියන්නේ ඒ සාමින් වහන්සේ පින්නපාතේ වැඩම කරලා උන්වහන්සේ පින්නතුනි තනියෙන් වළඳනවා. බත්තග්ග වත. සාරාණීය වත කියලා කියන්නේ ඒ සාමින් වහන්සේ තනියෙන් පින්නතුනි වළඳන්නේ නැතුව දානශාලාවේ වැඩ ඉන්න සියලුම සාමින් වහන්සේලාට තමන් වහන්සේ කරගෙන ආපු පින්නපාත ටිකෙන් ටික හරි අනිත් සාමින් වහන්සේලාගේ පාත්‍ර වලට පින්නතුනි බෙදනවා. ඒක තමයි සාරාණීය වත කියලා කියන්නේ. සාරාණී මේ විදියට සාරාණීය වත. ඒ කියන්නේ තමන් පින්නපාත කරගෙන ඇවිල්ලා දානශාලාවේ සාමින් වහන්සේලාට මේ පින්නපාත ටික බෙදලා මේක කරන්න ඕනේ පින්නතුනි අවුරුදු 12ක්. අවුරුදු 12ක් මේ විදියට එක දිගට. අවුරුදු 12ක් මේක කළා 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ. 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ මේ සාමින් වහන්සේ පින්නපාතේ වැඩම කරලා උන්වහන්සේ මේ පාත්‍රයේ තියෙන දානශාලාවේ. උන්වහන්සේ මූණකට හොදගෙන එළියට වඩිනවා. ඒ වැඩි අතරතුර පින්නතුනේ අනිත් සාමින් වහන්සලා කරන්නේ මොකද්ද? දානශාලාවට වැඩම කරලා අර පාත්‍රයේ තිබුණු දාන ටික උන්වහන්සේලා පාත්‍රවලට තම තමන් බෙදාගෙන පින්නතුනි වළඳනවා. දැන් අර සාමින් වහන්සේ මූණකට හොදගෙන පින්නතුනි දානශාලාවට වඩිනවා. වඩිනකොට දකින්නේ හිස් පාත්‍රය. අන්නේ හිස් පාත්‍රයේ දකින්නකොට හිතේ කිසි වෙනසක් වෙන්නේ නැත්තම් එතකොට පින්නතුනි සාරාණීය වත සම්පූර්ණයි. දැන් ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කළොත් මම මෙච්චර දුර ගිහිල්ලා පින්ඩපාත කරගෙන ආවා. මේ මූණ හොදගෙන ගිය සුළු වෙලාවකට මේ ස්වාමින් වහන්සේලා පාත්‍රයේ තිබුණු දාන්ටි ඔක්කොම රඟන වැළඳ. එහෙම පින්නතුනේ කල්පනා කළේ එහෙම සිතුවිල්ලක් ඇති වුණොත් උන්වහන්සේගේ සාරාණීය වත සම්පූර්ණ වෙන්නේ නැහැ. බුදුහාර දේශනා කරනවා සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමින් වහන්සේ නමකට කවදාවත් පින්නතුනේ පාත්‍රය කියන්නේ අරගෙන එළියට වැඩියට පස්සේ පින්ඩපාතේ කවදාවත් දාන්නේ නැති වෙන්නේ නැහැ. අනිත් එක සාංගික දානයකදී පින්නතුනේ ලැබෙන්නේ අග්‍රමදේ ස්වාමින් වහන්සේට. ඔයම කතාවක් තියෙනවා පින්නතුනේ මේ කීරගාම කියලා ගමද. කීරගාම කියලා කියන්නේ කිරම. අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත නාගුණී අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ කතාව කියනවා පින්නතුනේ කීරගාම කියලා කියන්නේ කිරම කියන ගමට. වලස්මුල පැත්තේ තියෙන්නේ. ඒ හිටියා ඔය සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට කවදාවත් පින්නතුනේ දානේ වරදින්නේ නැහැ. දවසක් මේ කීරගමට නැත්නම් කිරම කියන ගමට ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩම කළා. උන්වහන්සේ කියලා අහනවා ස්වාමිනේ ඔබ වහන්සේලාට දානේ හම්බුණාද? දානේ හම්බුණා නමුත් කුස පෙරෙන්න හම්බුන්නේ නැහැ. උන්වහන්සේ කියනවා දැන් උන්වහන්සේ ආරණ්‍යව සම්පූර්ණ කර ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. උන්වහන්සේ කියනවා පොඩ්ඩක් ඉන්න ඔබ වහන්සේලා වැඩ ඉන්න මම දානේ ඉතින් ස්වාමීනි මෙතන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. හරි ඔබ වහන්සේලා වැඩ ඉන්නකො මම දානෙට ගෙන එන්න. මේ ස්වාමීන් වහන්සේ පින්නතුනේ පින්ඩපාතේ වැඩම කරලා අර සියලුම ස්වාමීන් වහන්සේලාට බඩ පිරෙන පින්නතුනේ දාන ටික දෙනවා. උන්වහන්සේලා දන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ නමක් කියලා. දැක්කනේ අනිත් එක පින්නතුනේ අර මහානාගයන් රජුරෝ පින්නතුනේ සේල කියන චෛත්‍ය හදලා දවස් 7ක් එක දිගට සේල චෛත්‍ය ගාව දන් දුන්නා. කොහොමරි 7 වෙනි දවසේ ගැන සංඝික දාන 7ක් දීලා 7 වෙනි දවසේ අන්තිම දවසේ රජුරවන්ට හිතනවා පින්නතුනේ මාලිගාව තියෙන හොඳ කම්බිලියක්. කම්බිලිය කියන්නේ වටිනා වස්ත්‍රයක්. මේකද මහා සංඝරත්නයට මම පූජා කරන්න ඕනේ. රජුරෝ යම්කිසි මිනිසෙකුට කියනවා මිනිස්සයෝ මේ මාලිගාවේ තියෙන ලස්සන හොඳ කම්බිලියක් ඒ වස්ත්‍රය මට මේ මහා සංඝරත්නයට පූජා කරන්න ඕනේ. නුඹ ගිහිල්ලා ඒක අරගෙන එන්න කිව්වා. මේ මිනිස්සයා මාලිගාවට ගිහිල්ලා පින්නතුනේ රජුරුවන්ගේ මේ කම්බිලිය අරගෙන එනකොට මගදී හම්බෙනවා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ යන මිනිස්සෙ කොහෙද යන්නේ? ස්වාමිනේ දන්නේ නැද්ද? අද රජුරුවෝ සංඝික දාන 6ක් දීලා අද දෙන 7 වෙනි අවසාන දානේ චෛත්‍ය ගාව තියෙන්නේ. අනේ ස්වාමීනි මේ රජුරවන්ට ලොකු ආසාවක් ඇතිලා තියෙනවා මේ කම්බිලිය මහා සංඝරත්නයට පූජා කරන්න ඕනේ කියලා. උන්වහන්සේ මගදී හම්බෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? උන්වහන්සේ කිව්වා අර මිනිස්සයාට ඕක ඉතින් අරගෙන ගියාට හම්බෙන්නේ මටනේ කිව්වා. ඕක අරගෙන ගියාට හම්බෙන්නේ මටනේ කිව්වා.
මේ මිනිස්සු කල්පනා කරනවා දැන් මේ කොහෙව නැති පාරේ යන සාමින් මහතනමක් හම්බෙලා උන්වහන්සේ කියනවා ඉතින් ඕක අරන් ගියාට හම්බෙන්නේ මටනේ කියලා. මේ මිනිස්සේ රජුණවන්ට ගිහලා මේක සාමිනේ මේ කම්බිලි අරගෙන එනකොට මට මගදී සාමින් මහත්සේ කෙනෙක් හම්බ වුණා. උන්වහන්සේ කිව්වා මේ ඕක අරගෙන ගියාට හම්බෙන්නේ මට කියලා. රජුරෝක එහෙම කොහොමද කියලා. කොහොම හරි පින්නතුනි මේ සාමින් වහන්සේත් එදා මේ දාන්නට වැඩි. උන්වහන්සේ සාරාණීයවත සම්පූර්ණ කළා. සාරාණීයවත අර අපේ මුලින් කිව්ව අවුරුදු 12ක් එක දිගට පින්නපාතේ වැඩම කරලා අන්තිම දවසේ හිස් පාත්‍රයේ දකිනකොට පින්නතුන් උන්වහන්සේගේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නැත්නම් ඒ සාරාණීයව සම්පූර්ණ වෙනවා. මේ ස්වාමීන් වහන්සේ දාන්නට වැඩිය රජුරෝ දානෙන් පස්සේ දැන් පිරිකර පූජා කරනකොට මේ කම්බිලිය පළවෙනි ස්වාමීන් වහන්සේට දුන්නට පස්සේ උන්වහන්සේ කිව්වා මට නෙවෙයි මේ ওই දෙවෙනි ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා. දෙවෙනි ස්වාමීන් වහන්සේට පූජා කරනකොට උන්වහන්සේ කිව්වා මට නෙවෙයි ඊළඟ ස්වාමීන් වහන්සේට කොහොම හරි පින්නතුනි මෙහෙම ගිහිල්ලා මේ වටිනා වස්ත්‍රයේ මේ කම්බිලිය හම්බුනේ කාටද? අර සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේට. දැක්ක නේද? සාරාණීය වත සම්පූර්ණ කළාට පස්සේ දානයේදී සංඝික දානයේදී අග්‍රම දේ ලැබෙන්නේ පින්නතුනි කාටද? මේ සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේට.